ගෙවී ගිය පැය 48ක කාලය තුල අක්‍රෑන්කුලම් සිට කොකාවිල් දෙසට කිලෝමීටර් 7ක දුරක් යුද හමුදාව ඉදිරියට ගියා. ඒ අනුව දැන් යුද හමුදාව ස්ථානගතව සිටින්නේ කිල්ලොච්චි නගරයට කිලෝමීටර් 5මාරක් තරම් ආසන්නයෙන්. ඊයේ සහ අද පැවති දරුණු ගැටුම් වලින් පසු ප්‍රදේශයේ බලය තහවුරු කරගනු ලැබුවේ යුද හමුදාවේ 57 වන සේනාංකයයි. මුරුක්කණ්ඩි මන්සන්දියේ බලයද අද සවස යුද හමුදාව තහවුරු කරගත්තා. මෙම ගැටුම් වලින් LTTE සමාජිකයන් 50ක් පමණ මරුමුවට පත්ව 70ක් පමණ තුවාල ලැබ සිටින බවද යුද හමුදාව සනාථ කරනවා. අතහැර දමා ගොස් තිබූ LTTE මලසිරුරු දෙකක් හා අවියවුද රසක්ද හමුදාව සොයාගෙන අතහැර දමා ගොස් තිබූ මෙම මලසිරුරු වල ගෙල පළඳනා අනුව ප්‍රහාර සඳහා පැමිණ ඇත්තේ LTTE චාල්ස් ඇන්තනි බලකායේ සමාජිකයන් බව යුද හමුදාව තහවුරු කරනවා. මේ අතර ඊයන් කුලම් ගම්මානයේ ආසන්නයේ ඉකුත් දිනවල මියගිය LTTE සමාජිකයන් 9 දිනක මිහිදන් කළ ස්ථානයක්ද හමුදාව සොයාගෙන මුරුකණ්ඩි දක්වා හමුදාව පැමිණියේ ඊයන් කුලම් ඔස්සේයි. සතියක් පුරා මෙහි ගැටුම් පැවතුණා. LTTE සමාජිකයන් පුහුණුවීම් සිදු කළ වනගත කඳවුරක්ද මේ ප්‍රදේශයේදී යුද හමුදාව සොයාගෙන මෙහිද පුහුණුව සඳහා බලහත්කාරයෙන් සාමාන්‍ය ජනතාව රැගෙන විත් ඇති බව පැහැදිලි වෙනවා. මෙම කටුකම්බි හිරකූඩු ඊට නිදසුණක්. මෙම කඳවුරේ වපසරිය අක්කර 50කට ආසන්නයි. LTTE සමාජිකයන්ට පුහුණුව ලබා දීමට භාවිත කළ උපකරණ හා ස්ථාන රැසක්ම මෙහි දැකගත හැකියි. මාන්කුලම් දෙසටද යුද හමුදාව කිලෝමීටර් 4ක් තරම් දුරට ලන්ව සිටින අතර කොකාවිල් දෙසටද කිලෝමීටර් 1.5ක් තරම් ආසන්නව සිටිනවා. මේ අතර කිල්නොච්චි මුලන්කාවිල් වලට ඔබ්බෙන් වූ LTTE ඉලක්ක රැසකට 58 වන සේනාංකයද අද ප්‍රහාර එල්ල කළා. එමෙන්ම 59 වන සේනාංකයද නයාරු කලපුව මුදා ගැනීමේ අවසන් සටනේ නිරතව සිටිනවා. යුද හමුදාව අද අත්පත් කරගත් ප්‍රදේශයේ සිට යාපනය නුවර ඒ නවය මාර්ගයට ඇත්තේ කිලෝමීටර් 1.5කටත් අඩු දුරක්. ඒ දක්වා යුද හමුදාවට ගමන් කිරීමට සිදුව ඇත්තේ ඝන කැලෑව මැදින්. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම ඊයන් කුලම් සිට